ඔන්න ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා සාදනෙන් ආතෙන් මගේ යාළුවෝ සෙට් එක ඉතින් ඔන්න ගොඩක් දවසකට පස්සේ මම වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් මට එන්න බැරි වුණා. ඉතින් අපි අද බලමු සුපිරි වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. පියංකෝ ඉස්සරහ බලන්න මොකක්ද කියලා වීඩියෝ එක. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ බීච් බගි රේසින් එකේ කවුරුවත් නොදන්න සමහර කට්ටිය දන්නවා ඇත්ත ඉතින් රහස් පාරවල් ටිකක් බලන්න තමයි යන්නේ. ඉතින් අපි කොහොම ගියන් ඉස්සරහට. ඉතින් අපි ඔන්න පළවෙනි පාරෙන් පටන් ගමු. මෙන්න මේ යකාගේ අස්වලින් හොලා වැටෙන පාරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඕකේ මොනවද තියෙන්නේ කියලා රහස් පාරවල්. මම ඉතින් ඔතන ඔන්නම ඉස්සරහට ගිහිල්ලා වංගෙන් පස්සේ හම්පෙන්නේ පොඩි තැන ඔය යටට පනින්න වගේ. දැන් හරිනේ තියෙන්නේ. ගෙවුවන එකක් ඇවිල්ලා. ඔන්න ඔතන ඉස්සරහින් ඔන්න ඔතනින් බලන්න යාළුවනේ. උඩ තැනක් තියෙනවා මේ පැත්තට පනින්න. මෙන්න මෙතන යාළුවනේ ඉතින් මේක රහස් පාරක් තමයි. ගොඩක් කට්ටිය මේ පාර නම් දන්නවා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. තව පාරක් තියෙනවා මෙතනම. ඉතින් ඔන්න ඔතන ඉස්සරහ ඉතන චුට්ටක් අමාරුයි යන්න. ඉතින් දැක්කම සුපිරි පාරක් තමයි ඒකත් තියෙනන්නේ තෙන්නේ ගම්මට ආවා. ඉතින් බලමු අපි මම මේ ගේම් එකේ වට දෙකක් තියෙනවා පළවෙනි වට ඉඳලා කරන පාරවල් ටික පෙන්න පිහින්දා. මේක ඉතින් තමයි එකට ආවේ තියෙනවද අපි ඊළඟ එකට නම් බලන්න. ඒක තාම ටිකක් හොඳයි. ඕක පාරවල් දෙකක් තියෙනවා රහස් පාරවල් ටිකක් කියලා බලමු. ඉතින් ලෝඩ් වෙනවා වෙනද යන්න තමයි තියෙනවා කල්ලේ. ඉතින් යාළුවනේ ගොඩක් කට්ටිය අහලා තියෙනවන්නේ කාර් එක ඉස්සරහ පන්නන්න කොහොමද කියලා. ඒකත් ඒක කියන තමයි වීඩියෝ එකක් ඉස්සරහට ගේන එකක් බලන්න ඇස්තිලා ඉන්නේ. යාළුවනේ මෙන්න මෙතන ඉස්සරහ තමයි රහස් පාරක් තියෙන්නේ. ඒක නම් ගොඩක්ම කට්ටිය දන්නවා. ඉතින් ගොඩක් කට්ටිය යනවා. ඒත් මේකේ තියෙනවා තව පාරක්. ඒක නම් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මේ නැතුව ඇති මේ පාර පහ කරලා ඊට පස්සේ පාර. ඉතින් මෙතන ඉස්සරහ බීච්චියක් තියෙනවා. කඩාගෙන ගියා ඉස්සරහට පේනවා නේද? ඊට පස්සේ කොහොමද ගිහිල්ලා ඉස්සරහම පනින්න තමයි තියෙන්නේ. දැන් කොහේ හරි අප්ලෝඩ් වෙන පුපුරනවා. යන්න ඔතන ඉස්සරහ තියෙන රහස් පාරක් අපි එතන යන්නේ. මේකෙන් දැක්කම වතුර කරාලා මේ රහස් පාරට යන්න වෙන්නේ උඩින් තමයි ඊට පස්සේ යන්නේ අනිත් පාරට. මේ පාරත් ගොඩක් කට්ටිය දන්නවා. කොලින් පාර නම් බන්නන් වෙන නිසා එහෙම ගහනවා. ඔන්න ඔතන කෙලින්ම හයියෙන් ගිහලා යාළුවනේ පන්න තියෙනවා ඊපන් ගෑඟට. එතකොට යන්නේ නෝ ඉතින් බලන්න අර මම තමයි ඊට පස්සේ මේකේ රහස් පාර පෙන්නවා. ඒක නම් ගොඩක් කට්ටිය දන්නවා. මෙන්න මෙතන ඉස්සරහ තියෙන රහස් පාර තමයි කවුරුවත්ම දන්නේ නැති. ඉතින් ඔන්න මම ඒකෙන් අද යන්න තමයි යන්නේ. ඒක ඉතින් ගොඩක් අමාරුයි යන්නේ පාරෙන්. ඔන්න ඉතින් බලමු. මෙන්න මේ රහස් පාර නම් කවුරුවත්ම දන්නේ නැති වෙති 10%ක්වත් දන්නවද කියලා මම නම් දන්නේ. ඒ තරම් මේ පාර රහස් තැනක තියෙන්නේ. වෙන පාරකට යන්නේ. ඒක නම් හතරවෙනි යාළුවනේ මෙන්න තියෙන යාළුවනේ රහස් පාර තියෙනවා නේ. මේකේ තියෙන අපිට තරංගෝයි තමයි ගොඩක් වටින්නේ. ඔතන ගිහලා කෙලින්ම මහ පාරට වැටෙනවා. අර පේනවනේ. ගාන්ට ඇදිනවා. එනවා ඉතින් ඔන්න ඒකේ රහස් පාර මම පෙන්නුවා. දැන් ඉතින් අපි යන්නේ ඊළඟ පාරට. මේ පාර දිනන යාළුවනේ සුපිරි රහස් පාර වලට ඉතින් අපි ඔවත් හම්බෙන්නට. යාළුවනේ මේ පාර කන්න ගත්ත විතර කාර් දෙකයි තුනයි විතර තව එකයි තමයි ඉස්සරහට කන්න ගත්තේ. ඔන්න ඉතින් ඉස්සරහ යාළුවනේ තියෙන පාර නෙවෙයි යටින් යන්න ඕනේ බෝට්ටු දෙක ගාවින් අර තියෙන තෝට පාර බොක්කුකට ඕක ඇතුලෙන් ගිහලා ගත්තා. යාළුවනේ දැන් ඉතින් අපි ගොඩක් ඉස්සරහට දෙපැත්තෙම ගිහගෙන මන්නයි වැඩි කරියක් කරන වෙන්නේ නැති මෙන්න මේ කඩාගෙන යන්න දෙනවනේ අර. එහෙම ගියා කිව්වොත් ඔන්න ඒකට ඉතින් ඉවරයි. ඒකට ඉතින් පළවෙනියටයි මම ඉවලෙන් ඉන්නකම් ඔකේ දෙන වස්තාවක්. ඉතින් රහස් පාරක් තේරෙන්නේ නැහැ. මේක නම් යන්න අමාරුයි. මේක නම් යන්න අමාරුයි. ඉතින් අපි කිමින් කියන්නේ මේකේ පළවෙනියට යන්න ඕනේ. මේ තියෙන රහස් පාරක් වෙනවනේ යටින් යන්න පුළුවන්. තව මේ මේකට කෙලින්ම යන්න ඕනේ. ඒ පාරෙන් යන්න නම් ඔක්කොම හරි. ඔන්න ඉතින් ඒ පාරෙන් තාව ගන්නට. එතන ඉස්සරහ තියෙන රහස් පාරක්. ඔන්න ඉතින් යාළුවනේ තව පාරක් තමයි අයිස් පාර. අපි ඒකෙත් ගිහලා බලමු කොහොමද මේ රහස් පාරවල් ටික හදලා දින්නේ කියලා. මේකනේ යාළුවනේ මම එක තැන රහස් පාරවල් දෙකක් තියෙන. මේ පාරවල් දෙක ඉවර කරන්න මම මේ සම්පූර්ණ වට දෙකම ගහනවා. ඒ වගේම එතන ඉස්සරහට ගියා පස්සේ එක තැනක් තියෙන යාළුවනේ. කිට්ටුම් බන්නක් පරිද්ද මෙන්න මෙතන යන්න ඕනේ යාළුවනේ. එතනින් ගිහිල්ලා
ඔතන යටට දාගන්න ඕනේ. ඒ පාර ඉතින් රහස් පාර තමයි ගොඩක් කට්ටිය මේක දන්නේ. ගොඩක් කට්ටිය දන්නම මේක වැඩි ගහන්න තමයි පායන පාරක් වගේනේ. එතනම තියෙන තව රහස් පාර ඒක ඊළඟ වටේ එනකොට දෙන්නන්නේ. මෙන්න මෙතන අනිත් පාර තියෙනවා. මෙන්න මේ පේනවා. ඒ කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ යන්නේ. යාළුවනේ මේ පාරෙන් තාවන්න ඉතින් අපි දැන් බලමු මං කියපු කලඟ තියෙන අනිත් දෙවෙනි පාර මොකක්ද කියලා. ගහුවා යාළුවනේ ඉතින් ඔන්න මකර කෙල වැදුනා දෙකත් අපිට යාළුවෝ ඉතින් හම්බුන්නේ. ඉතින් මෙන්න මෙතන කියලා යන්නේ යට දාන්නද උඩින් කියයි. එහෙමනේ. එහෙනම් ගියයි වැදුනා ඉතින් හොම්බ යාළුවනේ. යාළුවනේ එහෙනම් මේ වටේ මම ඉවර වෙනකම් සෙල්ලම් කරන්න. තව ලාව පාර තියෙනවා. තව අපේ රස පාරක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අද දවසේ ඉතින් මම යන්න තමයි හදන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මගේ වීඩියෝ බලන 100%ක්වත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඒ තරම් වීඩියෝ බලන උනට වැඩක් නැහැ. ඉතින් ඒකත් කරගෙන යන්න කියන ගමයි ඉතින් යාළුවනේ මම ඔන්න අද දවසට යනවා. බයි බයි.